වීර දීර සූරන් හොඳයිද? අවුල්ද? එහෙනම් මෙන්න බලන්න රිවිව් එක. ෆිල්ම් එක බලන්න කලින් අපේ රිවිව් එක බලලා ගිය ගොඩක් අය අපිට කතා කරා. thank you. ටැන්ටිකෝ බලන්න යන්න කලින් අපි සිලොන්රු රිවිව් එක බලනවා. දැන් ගොඩක් අය එහෙම හුරු වෙලා ඉන්නවා. වික්‍රම්ගේ රංගපෑම ගැන ඒ කියන්නේ ඒකට රංගපෑමක් කියලා කියන්න බෑ ඇත්තට. පළවෙනි විනාඩි 20 30 මගාරින් නැතුව බලන්න කියලා කිව්වේ ඒක තේරුම් ගන්න බෑ. හේතුව මේකේ නම වීර දීර සූරන් part 2. Welcome to Silonru. எல்லாருக்கும் வணக்கம். එහෙනම් ඔන්න වීර දීර සූරන් ගැන තමයි කතා කරන්න යන්නේ. ඇඟට දැනෙන ෆිල්ම් කරන චියාන් වික්‍රම්ගේ අලුත්ම ෆිල්ම් එක බලමු. ඊට කලින් අපි සුපුරුදු පරිදි කතා කරමු ඊළඟට එන්න තියෙන ෆිල්ම් ටික සහ දැන් තිරගත වෙන ෆිල්ම් ටික මොනවද කියලා ලංකාවේ තියේටරවල මේ වෙද්දි මං හිතන්නේ ෆිල්ම් 25ක් විතර මේ තියේටර්ස් වල යනවා. ගොඩක් ඒවා කොළඹ ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඒ අතරින් මුදුනේම උස්සම තැන ඉන්නේ ලෙලුක් වල. ඒ කියන්නේ තියේටර්ස් වලට යන්න බැරි තරම් දැන් බුක් වෙලා තියෙනවා. දැන් එන ෆිල්ම් හෝල් වල මැනේජර්ස්ලා මෙහෙම ඉන්නේ. බාහුබලික මෙහෙම ඉන්නේ. අර අපි ගියාම අපිට ඒ වගේ රියැක්ෂන් තමයි තියෙන්නේ. ඉස්සරහට මෙහෙම කරගෙන ඉන්න මෙහෙම ඉන්නේ. ලෙලුකුල්ල ඉඳ උස්සලා දෙන්නේ. හරි. ගොඩක් උඩින් උස්ස තැනක ඉන්නේ. උස්ස තැනක ඉන්නේ. ඒ වගේම මේ රාණිත් ඇත්තටම ෆිල්ම් ටික ඔසවා තැබුවා. යම් අඩුපාඩු තිබුණාට රාණි පොඩි පිකප් එකක් අරන් දුන්නා. නෙලුකුල්ල ගියා මුදුනටම ගියා. හරි. එතකොට ඒත් එක්කම අපිට මතක් කරන්න තියෙන එක තමයි පේරසු කියන එක කොළඹවට සහ මේ නොයෙකුත් නගරවල සහ ජැෆ්නාවලත් මේ වෙද්දි බලා ගන්න පුළුවන්. ලංකාව වටේම බලා ගන්න පුළුවන් මේ සිනමා ශාලාවල. ෆිල්ම් බලන අයනේ ඩ්‍රයිවිං ෆිල්ම් බලන අයගේ අමතක කරන්න බැරිම හෝල් එක මරදාන සිනසිටි. ඔව්. ඒ වගේම දෙහිවල කොළඹ දෙමටගොඩ බණ්ඩාරවේල වගේ පැතිවලත් ජැෆ්නාවලත් දෙමටගොඩ ඒ ප්‍රදේශවල කියන්නේ මුළු ලංකාවෙම නැහැ මම දන්න විදිහට. හැබැයි පෙරසු සෑහෙන මේ ටැමිල් ෆිල්ම් හෝල් වල රිලීස් වෙලා තියෙනවා මේ. ඇයි චෙන්නයි වල ඉන්දියාවේ වටේම මේ ෆිල්ම් එක මේ විදිහට දුවනවා. හරි. අපි ලංකාවේ ආයෙත් විතරක් කතා කරමු නේද? මේ නෑ මේකලු දැනගන්න ඕනේ. හරි එතකොට රාණි බැලියක ඊළඟට ඩිස්නිලාගේ ස්නෝ වයිට් අපිට බලන්න පුළුවන්. ඒ ගැනත් පොඩි සඳහනක් කරන්නම්. කාසිවාසි තාම තියෙනවා. ඊළඟට මේ කවුද මෝහන්ලාල් රංගපාන අලුත් ෆිල්ම් එක ආවා. එම්පුරන් මට නම කියවෙන විදිහට එම්පුරන් L2 එම්පුරන් කියන එක ඒක තිරගත වෙනවා හෝල් වල බලන්න පුළුවන්. අවුරුද්දට කලින් කපුටු කොහොම තියෙනවා. ඔව් කපුටු කොහොම තියෙනවා. ඊළඟට සිකන්දර් යනවා හෝල් වල බලන්න පුළුවන්. ඩ්‍රැගන් තාම තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා. ඊළඟට IMAX එක්ස්පීරියන්ස් එක ගන්නවා නම් ඒ අයට තාමත් බලන්න පුළුවන්. ඉන්ටරෙස්ටලා වගේ හොඳ ෆිල්ම්ස් තාමත් ඒවා දුන්නා. টොප් ගන් වගේ ඒවා බලන්න පුළුවන් ගිහලා. ඉතින් තව එකී නොකී ගොඩක් ෆිල්ම්ස් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ලොක්ඩ් කියලා එහෙම ෆිල්ම් එකක් ආවා. ඒක හොඳ මට්ටමක තියෙන එකක්. අපිට කතා කරන්න බැරිනවා. ඒකත් තාම හොයාගෙන බලන්න පුළුවන්. මිකී 17 වගේ ෆිල්ම්ස් ගොඩක් මේ දවස්වල ලංකාවේ හෝල් වල දුවනවා. එතකොට එන්න තියෙනවා බැලුවොත් එහෙම අපි අර අපේ දැන් බලාගෙන ඉන්න සෙට් එක තමයි අපි බලාගෙන හිටපු එකක් තමයි වීර දීර සූරන්. ඊළඟට අපිට ආපහු බලා ගන්න පුළුවන් ඒව ටික තමයි ළඟම එන්න තියෙන එක තමයි good bad ugly. ඒකට දැනටම හෝල් වල ලෑස්ති වෙමින් පවතිනවා. ඒක 4:10 එන්න තියෙන්නේ. දිනේ මතක තියාගන්න. ඊළඟට අපිට වැදගත්ම ෆිල්ම් එකක් වෙච්ච 4:25 ඔන්න අනිවාර්යෙන් වෙනවා වාලම්පුරේ බලන්න පුළුවන්. ඊළඟට සූර්යගේ රෙට්‍රෝ බලන්න පුළුවන් 5:01. වාලම්පුරේගේ සිංහල සහ දෙමළ භාෂාවලින් රිලීස් වෙන ට්‍රේලර් එක මම හිතන්නේ ලබන සතිය වෙනකොට ගොඩක් දුරට බලා ගන්න පුළුවන් වෙයි මට හිතෙන විදිහට. මේ අපි ඒකත් එක්ක ට්‍රේලර් රියැක්ෂන් එකකින් එන්න බලාපොරොත්තු වෙනවා. තව වැදගත් කාරණාවක් තියෙනවා මේකත් එක්කම අපේ වීඩියෝ පොඩ්ඩක් ඉතින් ටයිම් යනවා. ඒ හින්දා ටයිම් ස්ටැම්ප් දාලා තියෙන්නේ. ගිහිල්ලා වලට බලන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කමෙන්ට් කරපු හැමෝටම thank you. දැන් පොඩ්ඩක් නික එක දිගට ෆිල්ම් එන ගතියක් තියෙනවා. හොඳයි. ඒක හොඳ තත්ත්වයක්. මොකද මේ පොලිමේ පොඩි අඩුව පොලිම කියන්නේ ටිකක් එක දිගට නිකන් මොකද්ද මූඩි ඇරියා වගේ එන ගතියක් තියෙනවා. හොඳයි ඒක. එහෙම ඉස්සරහටත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බලමු මේ නෙළුම්කුල් අරන් දීපු හයිය වාලම්පූරි කන්ටිනියු කරා. අර මම දැක්ක FB එකේ තියාගෙන අර මේ බැටන් එක. ඔව් බැටන් එක. අශෝක හදගම බැටන් එක දුන්නා ටැන් මෙයාට ඉලංගොරාම්. අරගෙන ඉලංගොරාම් ගන්න හරියට බැටන් එක පාස් කරගන්නයි කියලා හිතනවා ලක්මාල් අයියා.
මේ අපිත් ඔය මැද ඉඳලා පොඩි අප්පුඩියක් ගහන්න ගයිනේ ඔය රිලේ එකට. මේ හරි අපි යන් දැන් වීඩියෝ එකට ඇති. වීඩියෝ එකට දිග වැඩි ෆිල්ම් ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. ඒක අපි කතා කරමු. මේ එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක හම්බෙමු. වීරදීර සූරන් ෆිල්ම් එක ගැන කතා කරනවා නම් ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කතා කරනවා නම් මේකේ තියෙන්නේ සාමාන්‍ය දල වශයෙන් ස්පොයිල් වෙන්නේ නැති වෙන්න කතා කරන්න යම්කිසි ගෑන් එකක්. ඒ කියන්නේ මේ පාතාල කණ්ඩායමක් ඉන්නවා. පාතාල කණ්ඩායමේ තාත්තා කෙනෙක් සහ පුතෙක් ඉන්නවා ප්‍රධාන වෙලා. ඊළඟට මේගොල්ලෝ යම් යම් අපරාධ කරලා එක එක දේවල් කරලා දැන් ඒගොල්ලෝ දියුණු වෙලා යම්කිසි තත්යකට ඇවිල්ලා ඉන්නවා. හරි මේගොල්ලන්ට මේ ඇටැක් එකක් දෙන්න ඔන්න පොලිසියේ ලොක්ෙක් ඉන්නවා. ඒකට රඟපාන්නේ අපේ එස්.ජේ. සූර්යා. ඉතින් මේ අපේ තමයි. හරි එස්.ජේ. සූර්යා. ඉතින් එස්.ජේ. සූර්යාට අවශ්‍යතාවය තියෙනවා මේගොල්ලන්ව කොහොම හරි අර අපි කියන්නේ එන්කවුන්ටර් කියලා කියන්නේ නේද? මරන්න. ඒ කියන්නේ මේගොල්ලන්ට වෙඩි දීලා මරලා දාන්න අවශ්‍යතාවයක් තියෙනවා. එයා ඒකට ක්‍රමයක් හොයලා ඉන්නේ නැද්දි ඔන්න ෆිල්ම් එක හරහා ඔන්න ක්‍රමයක් මතුවෙනවා. හරි ක්‍රමය මොකක්ද කියන්නේ? ක්‍රමයක් මතුවෙනවා. මේ ක්‍රමෙත් එක්කලා ඩිරෙක්ට් මේක කරන්න විදිහක් නැහැ. කොහොම හරි මෙයා එන්කවුන්ටර් කරන්න ඉන්නවා කියන එක අර මැරයන්ට දැනගන්න හම්බ වෙනවා. මේ ළඟදිම බඩු පත් වෙනවා කියලා දැනගන්න හම්බ වෙනවා. ඒක එයාලට දැනගන්න හම්බ වෙනවා අද රෑම මේ වැඩේ වෙන්නයි යන්නේ කියලා. ඒ කියන්නේ අරගොල්ලන්ගේ පුතාව තමයි ඒ කියන්නේ මැර කණ්ඩායමේ පුතාව තමයි මරන්න පොලිසියෙන් තීරණය කරලා තියෙන්නේ. යම්කිසි ප්‍රශ්නයක් දාලා ප්‍රශ්නයක් හදලා මරන්න තීරණය කරලා තියෙනවා. දැන් හෙට උදේ ගිහිල්ලා බාර වුණොත් පොලිසියට ඔන්න මරන්න වෙන්නේ නැහැ. හිරේ ගිහිල්ලා බේරෙනවා. හැබැයි අද රෑ දවස අද රෑ දවස පරිස්සම් වෙන්න ඕන. පොලිස් කාර්යයට අවශ්‍යත් හෙට උදේ වෙන්න කලින් මේක ඉවරයක් කරන්න. එතකොට දැන් මේකට පොලිසියට ඩිරෙක්ට් මැදිහත් වෙන්න බැරි නිසා තව මැදට කෙනෙක් මේකේ දා ගන්නවා. එයා කලින් මේ වගේ දේවල් කරලා මේ වගේ ගෑන් වල වැඩ කරලා අර අපි මේ දැන් මේක ප්‍රධානව පෙන්වන මැරයා ගාවත් වැඩ කරලා ඒ සම්බන්ධිකුත් තියෙනවා ඥාති සම්බන්ධ. ඒ කියන්නේ මුලින්ම තේරෙන්නේ නැහැ මොකද්ද වැඩ කරාද නැද්ද කියන එක තේරෙන්නේ නැහැ. යම්කිසි සම්බන්ධයක් තියෙනවා. යම්කිසි සම්බන්ධයක් තියෙන කෙනෙක් ඉන්නවා. එතකොට දැන් සිල්ලර කඩයක් කරගෙන. දැන් සිල්ලර කඩයක් කරගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සෙක් තමන්ගේ දරු පවුල රැකගෙන ළමයි බලාගෙන ඉන්න කෙනෙක්. කවුද මේ අපේ ශ්‍යාන් වික්‍රම් කාලි කියන නමින් තමයි ඉන්නේ. කාලි නේද? කාලි කියන නමින් තමයි කැරක්ටර් එක ඉන්නේ. ඉතින් පොලිසියෙන් ළමයාව මරන්න යන නිසා අර මැර නායකයා ඇවිල්ලා වැඳ වැටිලා ඉල්ලීමක් කරනවා අනේ අපි මේක බේරලා දෙන්න කියලා. එතකොට එයාට විතරයි බලන්න පුළුවන් දැන් තිල්ලර කඩයක් කරගෙන ඉන්න මිනිස්සෙට ඇයි මේ ලොකු මැරෙක් ඇවිල්ලා වඳින්නේ කියලා. වැඳලා ඉල්ලීමක් කරනවා. ඉතින් එයා ඒක කන්වින්ස් කරලා බෑ මං දැන් පරණ දේවල් කරන්නේ නැහැ කියලා අතෑරලා අවසානට මෙයා මේක බාර ගන්නවා. ඊළඟට බාර ගන්න සිද්ධ වෙනවා. බාර ගන්න වෙන්න සිද්ධිය සහ ඊළඟට මෙයාට පොලිසියනුත් ඒ වගේම පණිවිඩයක් එනවා. පොලිසියෙන් ඉල්ලීමක් කරනවා අරයව මරලා දෙන්න කියලා. දැන් පොලිසියෙන් කියනවා අරයව මරලා දෙන්න කියලා. මැරේ ඇවිල්ලා කියනවා පොලිසියෙන් අපේ ළමයාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඔය අතරට පොලිසියෙන් සහ මැරයාගෙන් දෙගැල්ලෙන්ම මේ චියාන් ඒ කියන්නේ වික්‍රම්ගේ කාලිගේ ෆැමිලි එකට ඇටැක් එකක් තියෙනවා. මෙයා මේ වැඩේ කරේ නැත්තම්. හරි පැහැදිලිනේ. ඒ කියන්නේ කාලි මේ වැඩේ පොලිසියට කරලා දුන්නේ නැත්තම් මැරයාගේ පැත්තෙන් ෆැමිලි එකට තර්ජනයක්. එතකොට මැරයාගේ පැත්තට වැඩේ කරලා දුන්නේ නැත්නම් පොලිසිය පැත්තෙන් ෆැමිලි එකට තර්ජනයක්. මේ කතාව දුවන්නේ තනිකරම හවස 6:30 විතර ඉඳලා පාන්දර 5:00 විතර වගේ වෙනකන් තියෙන ටයිම් එක. රෑ ටයිම් එක. එක දවසේ ටයිම් එක. මේ එක දවසේ ඇතුලේ මෙයා චියාන් වික්‍රම එහෙම නැත්නම් කාලි කියන කැරක්ටර් එක කොහොමද තමන්ගේ ෆැමිලි එකත් බේරගෙන මෙන්න මේ ප්‍රශ්නෙට පේස් කරන්න කියන කතාව තමයි ලස්සන කතාවක් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ හරි ආකර්ශනීයයි මේ ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ වැඩේ කරපු එක. ඊට පස්සේ හැබැයි අර පාතාල වැඩ එපා වෙලා කඩයක් දාගෙන ඉන්නවා කියන එක නම් චුට්ටක් පරණයි. ඒ වගේ අපි දැකලා තියෙනවා ඔය විජේලගේ ෆිල්ම් වලත් එහෙමත් දැකලා තියෙනවා. හැබැයි මේ ප්ලොට් එකක් විදිහට මාර ආකර්ශනීයයි. ස්ටෝරි එකක් විදිහට පොඩ්ඩක් බලන් ඉන්න හිතන ගතිය මොකක් වෙයිද කියන ඒ ටික ඒක තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ දෙමළ සිනමාවේ තියෙන චිල් එක කෘතුහලය කියන එක ෆිල්ම් එක පුරාම තිබ්බා. ඊළඟ ටයිටල් එකට යන්න. අපි ඊළඟ ටයිටල් එකේදී කතා කරමු. එහෙනම් අපි කතා කරන්න පටන් ගමු. කවුද අපේ අරුන් කුමාර් නේද? එස්.යූ. අරුන් කුමාර්ගේ ඩිරෙක්ටිං පැත්ත කොහොමද කියලා.
ඉතින් එයාගේ ඩිරෙක්ටිං ගැන කතා කරොත් මේ ෆිල්ම් එකේ නම් අති සාර්ථකයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. එයාගේ තව ෆිල්ම් තියෙනවා කීපයක්ම. මම ආසම තැන තමයි මේ අපි ඇක්ටිං වලදී කතා කරමු. එස්.ජේ සූර්යගේ එස්.ජේ සූර්යව ඩිරෙක්ට් කරලා තියෙන විදිහ යම් තැන්වල මරු යම් තැන්වල මරු හැබැයි එස්.ජේ සූර්යගෙන් සම්පූර්ණ අපි එස්.ජේ සූර්යව දාන එකේ අර අපි කියන්නේ සල්ලි දීලා ඒ ආටිස්ට් ගන්න එකේ 100% මට ලොකුවට දැනුම් නැහැ ඒක. එස්.ජේ සූර්යගේ ආටිස්ට්ලා ගැන කතා කරද්දී අපි එස්.ජේ සූර්යගේ ඇක්ටිං ගැන කතා කරමු. මේ රෆ්ලි නිකන් මුළු මේ ෆිල්ම් එකම ගත්තොත් එහෙම ලොකු අවුලක් නැහැ. ලොකු අවුලක් නැහැ. මහා ලොකු ඩිරෙක්ටිං කැපැසිටි එකක් තියෙන තැනක් එහෙම කියලා නැහැ. හැබැයි ඒ වුණාට මේ වැඩේ සෑහෙන දුරට බේරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ නිකන් හරි ඩිරෙක්ටර්ගේ පැත්තෙන් මේක අතහැරුණා නම් මහා චාටර් වෙන්න තිබ්බ ෆිල්ම් එකක්. ඔව් ස්ටෝරි එක හරි ලස්සනයි. දැන් මම කියද්දි ඔයාලට තේරෙන්නේ ස්ටෝරි එක හරිම ලස්සනයි. එතකොට මේක ඇතුලේ මේ ඩිරෙක්ටර් හරි ලස්සනට මේ ටික බැලන්ස් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක හොඳ මේ ඩිරෙක්ටර්මයි লীලා තියෙන්නේ මේ ෆිල්ම් එක. එතකොට එයාගේ ඔළුවේ මැවිච් එක එයා ලියාගෙන ඒ චූන් එකෙන් ලියාගෙන ඒක ගොඩ දාලා තියෙනවා. ඒක කිව්වොත් එහෙම. අපි ඒ පැත්තෙන් ගිහිල්ලා අපි ඔහොම ඇක්ටිං වලට ඇක්ටිං වලට ගියොත් එහෙම වික්‍රම් ගැන කතා කරනවා නම් වික්‍රම්ගේ රංගපෑම ගැන ඒ කියන්නේ ඒකට රංගපෑමක් කියලා කියන්න බෑ ඇත්තටම. ඇඟ හදලා නියමෙටම මේ එතකොට ඇත්තටම වික්‍රම්ගේ අර අනිත් ඒවාට වඩා අර ඔහොම අර ඒ වගේ අර අත හිරට ෂර්ට් එක ගාලා ගමේ ඉන්න චරිතය මම ඔය අරුල් වගේ ෆිල්ම්. එතකොට වික්‍රම් ගාවනේ ඔය පරණ සාමි ඌගේ අර ඌ අත් දෙක මෙහෙම මිරිකලා ගන්නකොට මචං ඒක දැනෙනවා අපිට ගහපන් එකක් එනවා. ඔව් ඒ කියන්නේ හොඳ අර ෆිට්නස් ගතිය ඒක හොඳට දැනෙනවා. සිරාවට හොඳට දැනෙනවා. අනිත් එක ඒ ජවේ ඒ කියන්නේ වික්‍රම්ගේ ෆිල්ම් එක බලපුවම ෆ්‍රේම් එක පිරිලා. ඒ කියන්නේ ඒ නළුවගේ අපි කියන්නේ විජේ කුමාර් තුංගගේ ජාමිනී ෆොන්සේකාගේ අර අපි කියන අර නළුවෙක් ඔන්න නළුවෙක්. ඔව් ෆ්‍රේම් එකට තිබ්බහම නළුවෙක්. ඒක මචං කොච්චර ඇක්ටිං කැපැසිටි කොච්චර තිබ්බත් ඒක අර වෙනම ඒක වෙනම එකක්. දැන් ඔය සේදුපතිගේ තියෙන ෆ්‍රේම් එකේ තිබ්බහම නිකන් එහෙම ටිකක් මහල එන චබිනේ එන චබි කැත උඩට මේ තියෙන වෙනම එකක් තියෙනවනේ. ඒක ඌගේ ඇඟෙන් මෙන එක. ඒක බොඩි ලැන්ග්වේජ් යන්නේ. එතකොට මේ ආයේ රංගපෑම ගැන කියන්න වචන නැහැ. ඒ කියන්නේ චරිතයේ තනිකරම ජීවත් වෙනවා. රඟපානවා නෙමෙයි මං හිතන්නේ. වික්‍රම්ට දීපු වැඩේ වික්‍රම් සුපිරියරම කරලා තියෙනවා. අනිත් නළුව නිලියොත් එහෙමමයි. මම ආසමාර අර මේ මූණ බැඳගෙන ජීප් එකේ ඉස්සරහට එන ගෑන. ඒක එතනින් ස්ටාර්ට් එක කරලා තිබුණ හොඳයි. එතනින් මම මෙයාටත් කතා කරලා කිව්වේ මෙන්න මෙතනින් මෙන්න මේ කෑල්ලෙන් ෆිල්ම් එක පටන් ගත්තා නම් පට්ට චූන් කියලා. ඔව්. අන්න ඒ වගේ අපිට හිතන ඒවා තියෙනවා. මේ එතකොට මම ෆිල්ම් එකේ මුල ෂොට් වල මම දැකපු දේ තමයි මේකේ අර මේ ලොකු ආටිෆිෂල් ගතියක් අන්දලා නැහැ ෆිල්ම් එකට. හරි. මේ අර ෆයිට් වලට වෙනම නෝනේ. ෆයිට් වලට වෙනවා. මේ ආටිෆිෂල් ගතියක් අන්දලා නැහැ. ඒ කියන්නේ මලයාලම් ෆිල්ම් තියෙන්නේ. ඒ කියන්නේ ආටිෆිෂල් එකක් අන්දන්නෙම නැති. ඒ කියන්නේ මේකප් පවා හැමදේම පුළුවන් තරම් නැචරල් යන එක. මේකෙත් ඒ පැත්ත තියෙනවා. මේකප් පැත්ත, ලයිටින් පැත්ත, මොකද නයිට් කන්ඩිෂන් එකනේ. මේකේ ඩේ ෂූට් නෑ මං හිතන්නේ. ඩේ ෂූට් තියෙන්නේ අර ඔය සින්දු වල සහ ඔය ෆ්ලෑෂ්බැක් ස්ටෝරි එකක් තියෙනවා. ඒව ඇරෙන්න මේ සමස්ත ස්ටෝරි එකේ මේ නැහැ. ෆ්ලෑෂ්බැක් කැලලක් තියෙනවනේ. ෆ්ලෑෂ්බැක් කැලල ඇතුලේ තමයි ඩේ සීන්ස් තියෙන්නේ. නැත්තම් ඩේ සීන් නෑ. ඔක්කොම නයිට් එකේ අර මං කිව්ව ටයිම් ෆ්‍රේම් එකේ. එතකොට මේ බොහොම ඇක්ටිං පවා ඒ කට්ටියගේ නැචරල් යන්නේ. කියන්නේ මේ ඔය ගෑනු කට්ටිය එනේවා අඬනේවා පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙනවා ගෙදර වෙනේවා එහෙම මේ බොහොම නෝමල් යන ඒවා ටිකක් ඒ කියන්නේ ආය ආටිෆිෂල් අන්දලා අර පුම්බලා එහෙම නැහැ. පාතාලේ ගෙදර වුණත් අර නිකන් මැරයෝ තැන් වල දාන්න නැතුව පවුල තමයි. එහෙම නැහැ ෆැමිලි සීන් එකක්. ඒ කියන්නේ පාතාලේ වුණත් ෆැමිලි අර චූටි ළමයි ඉන්න. දැන් පාතාලේ වුණත් ළමයි ඉන්නවනේ. උනුත් අර ගෙහෙල් කොලේ දාගෙන කාලාගේ ඒක තියෙනවනේ. ඒ රියල් එක පෙන්නලා දෙනවා. ඒ රියල් එක පෙන්න අනිත් එක එදා අපේ රටේ මම එහෙම විවේචනය කරනව නෙමෙයි. අපි දැන් චිත්‍රපටයක් කරන්න ගත්තාම කවුරු හරි ගොඩක් මිදෙන පාතාලයක කිව්වහම ඉන්න ඕනේ මොකක්ද තියාගෙන ළඟ ඉන්න ඕනේ. එහෙමත් ඉන්නව නැත්තේ නෑ. හැබැයි ඊට වඩා තේරුනේ ෆැමිලි එක. පාතාලේ කෙනාගෙත් ෆැමිලි එක තමයි මෙන්න තරම් තියෙන්නේ. ඒ කියන්නේ මේ කතාවේ ගොඩක් ෆැමිලි එක මේ වෙන හින්දා වෙන්නේ නැති. ඉතින්
බොහොම ලස්සන ෆිල්ම් එකක් ආයෙත් කියනවා ගිහිල්ලා බලන්න හොඳයි. ඊළඟට අපි ෆයිටිං වලට යන්න. ෆයිටිං ගැන කතා කරමු. මේක ෆයිටිං ගැන කතා කරද්දී අංක එක මේගොල්ලෝ අර උඩින් යන ඒවා ටික නැති කරලා රියල් ෆයිට් තමයි අරන් තියෙන්නේ. ඒක රියල් ෆයිට් එක ඇතුලේ මාස් එක ගොඩනගන්න උත්සාහ කරලා තියෙනවා සෑහෙන්න. ඒ කියන්නේ ආතල්ලි කර ගැම්ම දෙන්න උත්සාහ කරලා තියෙනවා. උඩින් යවන්න නැතුව ෆ්ලයින් ෂොට් නැතුව දැන් ටික ටික ඒගොල්ලෝ එනවා ඒක try කරනවා. ඒ කියන්නේ අර එකපාරට බහිනකොට දූවිලි ගොඩක් ඇවිස්සලා වාහන කරකිලා වාහන චුට්ටක් කරගෙන ඔච්චර ලොකුට කරගෙන නෑ ඒ ගාන ඇති. ඒ කියන්නේ ජූන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම මේ ෆිල්ම් එක බලන්න යන්නේ ඒ ෂොට් එකේ හින්දා. ඒ කරකිල්ල හොඳට වැටි. මහ ලොකුට මේ නැත්තම් අර තනියම වාහන යන ඒවා වගේ තියෙනවා නයිට් රයිඩ් වගේ ඒවත් ෆිල්ම් වල මේ ෆයිටර් මන්නම් කැමති අර බාල්දිය අරන් ගහන එකට. ඒ වගේ පොඩි රියල් මම මේ කවුද අපේ මේ වික්‍රම්ගේ දැකපු එකක් තමයි එයාගේ අර ලොක් වෙන ෂොට් නෙමෙයි තියෙන්නේ. මම ගොඩක් ඒක බලපු එකක්. ලොක් වෙන ෂොට් නෙමෙයි තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා ඔහොම නවතින ෂොට් නෙමෙයි තියෙන්නේ. මෙහෙම පටෝන් ගාලා ගහන ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඇදීලා යන ඒවා තියෙන්නේ. ඒ ෂොට් එකනොත් අත මෙහෙට මෙන්න ඒ කියන්නේ ඇඟ පණ නැති කරලා ගහන ෂොට් තමයි ගොඩක් තියෙන්නේ. ඒ ටික මම ළඟදී දැක්කේ නෑ. මේ ෆිල්ම් එකේ අන්න ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතට අහුවෙන්නේ මොකද්ද? මල් කෝච්චියක්ද දීලා දිනවා ඒකේ. ඔව් අර තාලු පිළෙක් කරන්නේ වේ. ඔව් ඒ කියන්නේ ඒක ඇත්තටම මිනිස්සෙකුට ඒ කියන්නේ ගමේ ඉන්න ගමේ ජීවත් වෙන මිනිස්සෙකුගේ ඇත්ත ෆයිට් ටිකක් වගේ නිකන් පොඩි එහෙම එකක් තියෙනවා. ඒක අර වෙලේ එහෙම අරුව මඩට හිර කරන එක මට අර කොඩි ගහයට ටෙලිග්‍රෑම් එක මතක් වුණා. ඒ කියන්නේ ඒකෙත් ඒ රියල් එක තියෙනවානේ. ඒ කියන්නේ ඒ සීන් එක හරි ලස්සනයි. ගමේ වලි ඒ අදාළ තැන්වල අදාළ විදිහට වැඩේ යනවා. ඊළඟට අපි මේ කතා කරන්න ඕන එකක් තමයි අර අවසාන ෆයිට් එකට කලින් ෆයිට් එක අර මැරේගේ පුතා එක්ක යන ෆයිට් එක. ඒකෙත් අර අත කපන කෑල්ල එහෙම ෆයිට් එකට එන්න වෙන තැන අපි හිතන්නේ නැත්නම් එකපාරට ෆයිට් එකක් පටන් ගන්නවා. ඒ කියන්නේ වික්‍රම් කියන්නේ කාලි කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක එතන පේන කොච්චර දරුණු මිනිස්සෙක්ද කියලා. ඒක මේ තැන් තැන් වලදීම ඔප්පු වෙනවා මේ අර ෆිල්ම් එකේ අර පරණ ෆ්ලෑෂ්බැක් සිදුවීම් මෙහෙම යනකොට පොලිස් කාර්යය හරි බයයි. පොලිස් කාර්යය හරි බයයි. කාලි ළඟට එදී හැම වෙලේම චෙක් කරලා බලනවා. කොච්චර චෙක් කරත් පොලිස් කාර්යයන්ට අහු වෙන්නේ නැතුව මොකක් හරි තියෙනවා. ආයුධයක් අරගෙන පුළුවන්. ආයුධයක් අරගෙන පුළුවන් චරිතයක්. අර මේසේ උඩට නැගලා මට්ටා ඒක මරු. ඒ කියන්නේ අර මුත්‍රා යනවා මේ පොලිස් කාර්යයට ඒ වගේ සිද්ධියක් මොකක්ද කො මේ කරේ කියලා. ඒ කියන්නේ එක සිද්ධියක් තියෙනවා. ඒක කියලා බෑ නොකියත් බෑ. කිව්වහම ඉන්ටරෙස්ටිං මේ ඒ කියන්නේ කිව්වොත් එහෙම ඕගොල්ලෝ අර ෆිල්ම් ට්‍රේලර් එකේ දැකලා ඇති අර ෂර්ට් එකක් නැතුව රතු පාට ෆෑන්ට් එකක් විතරක් ඇඳගෙන ඉන්න කැලලක් තියෙනවා. පිටිපස්සේ පොඩි මල්ලක් අරන් එන්නේ. ඒ හිතා ගන්නවද මොකක්ද වෙන්නේ කියලා. පාට ලොකු වික්‍රමයක් දානවා පොලිසිය ඇතුළට ඇවිල්ලා පොලිස් මේ ඒක බලන්න ඒක කියන්නේ ඒකේ ෆිල්ම් එක බලන්න එක මොකද ෆිල්ම් එක රිලීස් වෙලා දවසයි දෙක මේ ඕගොල්ලෝ ඒක අපි ස්පොයිල් කරාම ඒක ආතල් ඒක බලන්න ඒක ෆිල්ම් එකේ ආතල් ඒක බලන්න. එතකොට අපි යමුද මේ කැමරා සහ ස්ක්‍රීන් ප්ලේ එක ගැන කතා කරමු. ඔව් කැමරා සහ ස්ක්‍රීන් ප්ලේ එක ගත්තාම සාමාන්‍යයෙන් නෝමල් ගිහිල්ලා තියෙන්නේ ලොකුවට එකක් නැහැ. හැබැයි ඉතින් ෂොට් නැහැ. හැබැයි ස්ක්‍රීන් ප්ලේයර් එකෙන් මම හිතනවා වැඩි සෑහෙන්න ඇදලා තියෙනවා. ඒ කියන්නේ ළඟලා ඒ කියන්නේ මම හිතන්නේ අපිට අර සමහර ෆිල්ම් දකින්නකොට හිතනවා මේක මේ විදිහට පෙන්වුවා නම් හොඳයි කියලා. එහෙම කියන්න දෙයක් මේකේ නම් තිබ්බේ නැහැ. මට සාපේක්ෂව මම කියන්නේ මේක මේ පැත්තෙන් ගත්තා නම් හොඳයි කියලා කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ස්ක්‍රීන් ප්ලේයර් එක එච්චර ආයි මැක්සිමම් එයා වැඩේ කරලා තියෙනවා. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඒකයි අර ෆෙස්ටිවල් එක වෙලා වෙස්දී සූර්ය ඇවිල්ලා අර යටට එබිලා බලන කෑල්ල කොහොමද? ඒවා මරුනේ. ඒ ෂොට් මරු. ඒ කියන්නේ එහෙන අසරණයි ඒ කෑල්ල නේ. ඒක කියලා බෑ. අර කියන්නේ අම්මෝ ඔබ මෙච්චර ඉක්මනට අපිට හම්බෙයි කියලා. ඒ කියන්නේ පොලිසිය සෑහෙන්න හිතලා තියෙනවා මේ අරයව අල්ලගන්න අමාරුයි කියලා. අමාරුයි කියලා. එච්චර ලේසියෙන් අල්ලගන්න පුළුවන් වෙයි කියලා පොලිසියටත් නිකන් අවුල් වගේ. අයි බං ඔබ මෙච්චර කලින් අහුනේ කියලා නිකන් එන. ඒ වගේ මූඩ් එකක්. ඒ කියන්නේ එස්.ජේ. සූර්ය හරි ලස්සනයි එතනදී වේ. හිනා වෙන්න ඕනේ. ඒ කියන්නේ හිනා වෙන්නත් බෑ. හිනා වෙන්නත් ඕනේ. ඒක මරුවේ. ගිහිල්ලා බලන්න. මේ ඊළඟට අපි ඔහොම කතාව කෙටි කරගෙන යමු මේක වීඩියෝ එකේ මුල හරිය දික් වෙච්ච ඉන්න. මේ ඊළඟට අපි මේකේ ෆස්ට් හාෆ් එක ගැන කතා කරමු. මොකද හිතෙන්නේ? ඉන්ටරෙස්ටිං ෆස්ට් හාෆ් එක මම ඕවර්ऑල් මූවි එක ගාවට එද්දී කියන්නම් පොඩි ටිකක් තියෙනවා. ෆස්ට් හාෆ් එක ඉන්ටරෙස්ටිං බලන්න පුළුවන්. ලැගින් නැහැ. හොඳට ස්ටෝරි එකක් මේ කියන්නේ මේ බලන්න පුළුවන්. ෆස්ට් හාෆ් එකේ විශේෂයෙන් මතක් කරනවා ෆිල්ම් එක බලන්න යන අයට පළවෙනි විනාඩි 20 30 අනිවාර්යෙන් අවධානයෙන් බලන් ඉන්න නැත්නම් මේක තේරුම් ගන්න බෑ.
ඇයි කියලා මං කියන්නම් ඕවරෝල් මූවි එක ගැන කතා කරලා. පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු කේස් එකක් තියෙනවා. මේ ඒ වුණාට ෂේප් ප්‍රවුලක් නෑ. ෂේප් බලාගෙන ඉන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ආක බලුවොත් ඉතින් මේ පොඩ්ඩක් මගේනවා. සෙකන්ඩ් හාෆ් එකට එනකොට සෙකන්ඩ් හාෆ් එකේ ඔයාට මොකද කියන්නේ? සෙකන්ඩ් හාෆ් එකේ අර ෆස්ට් හාෆ් එකේ ගත්ත ගැම්ම චුට්ටක් බහලා තියෙනවා. බහලා තියෙනවා. මටත් කියන්න තියෙන්නේ ඒ ආපු එක බැස්සා ඒ කියන්නේ පොඩ්ඩක් ලැගින්. පොඩ්ඩක් ලැග් වෙලා යනවා. එතකොට අපිට පොඩි එකක් තියෙනවා. පොඩි බෝරින් ගතියක් වගේ බෝරින් නෑ. ස්ටෝරි එක ලස්සනට යනවා. හැබැයි පොඩි අර ෆස්ට් හාෆ් එකේ ආපු එක නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ක්ලයිමැක්ස් එකට දැන් සෙකන්ඩ් හාෆ් එකේ ක්ලයිමැක්ස් එකට වගේ යනකොට ක්ලයිමැක්ස් එක ඒකත් අර හිතා ගන්න බැරි තැනකින් ඇවිල්ලා හිතා ගන්න බැරි විදිහට යන එකක් තියෙන්නේ. අන්තිම සිදුවීම ගැන නම් මට සැටිස් නෑ. ඔව්. ඒක සාමාන්‍ය පරණ කියලා. මම නොකිය ඉන්නම්. ඒ කියන්නේ එච්චර ගේමක් දීලා අර වගේ එකකින් ඉවර කරපු එකට මම නම් කැමති නෑ. මේ කියන්නේ එහෙම නෙමෙයි. ඔයිට වඩා ඒක නිකන් මුලින් ඉඳලා මේක තැන් තැන් වල පෙන්නනවානේ අර උපකරණ ටික. හරිද? ඒ කියන්නේ ඒක ඕන කෙනෙකුට තේරෙනවා මේක කොයි වෙලේ හරි මේක කොයි වෙලේ හරි මේ විදියට වෙයි කියලා. ඔව් ඒ කියන්නේ ඒක පටන් ගත්ත වෙලේ ඉඳලා හිතෙනවා. ඒක මේ කියන්නේ ඒක මහ ලොකු මැජික් කියන්නේ. ඒ කියන්නේ අම්මට සිරි කියවෙන එකක් නෑ. දැන් ක්ලයිමැක්ස් එකක් කියන්නේ අම්මා සුපර්බ් වෙන්නේ නේ. ඔය වගේ ෆිල්ම් එකක. ඒක අර කලින් ඉඳලා පෙන්නපු නිසා පෙන්නලා මේක කොයි වෙලේ හරි මේ එතකොට මේ අපි කතා කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැති වෙයිද? තේරෙන්නේ නැති වෙන්න තමයි කතා කරන්නේ. මේ හේතුව මේක ඔයාලා බලන්න ඕන නිසා කියලා හිතන නිසා. එහෙම නැත්තම් අපි දිගෑල්ල දානවා පට්ටන්දරේ ජාතකේ. මේ හරි. ෆිල්ම් එක බලපු අය තේරුම් ගන්න අර ෆිල්ම් එක ඉවර වෙන්නේ. අර යම් කිසි දේවල් ටිකක් තියෙන අර ලොරිය ඇතුලේ. ලොරියක් ඇතුලේ. ඔව් ඒක දැන් ඒක අර පටන් ගත්ත වෙලේ ඉඳලා පෙන්නනවානේ. එතකොට අපිට තේරෙනවා අපි බබ්බු නෙමෙයි ඔයාලත් බබ්බු නෙමෙයිනේ. එතකොට තේරෙනවානේ මේ මොකක් හරි වෙන්න තියෙන්නේ මේ කියලා. එතකොට අර ඒක කලින් නිකන් ස්පොයිල් වෙනවනේ ෆිල්ම් එක ඇතුලේ. ඒකයි අපි කිව්වේ. හරි අපි යන් ඕවරෝල් මූවි එකට ගියාම ඔයාලට මොනවද කියන්නේ? ඕවරෝල් මූවි එක ගත්තාම බලන්න පුළුවන්. පොප්කෝර්න් එකක් කන්න පුළුවන්. කන්න පුළුවන්. ඒ කියන්නේ මේ පළවෙනි වතාවට පොප්කෝර්න් එක මට කා ගන්න බැරුව ගියා. ඒ කියන්නේ මේ කා ගන්න බැරුව කියන්නේ පොප්කෝර්න් එක අවුල නෙවෙයි. නැත්තම් පොප්කෝර්න් දීප එක අවුල. අපිට ඇත්තටම මෙහෙමයි මේ අපි ඒක මතක් කරමු අපිට මතක් කරන්නේ. ඔව් අපිට මේ හැමදාම පොප්කෝර්න් හම්බ වෙනවා මේ ෆිල්ම් වලින් පගාව දෙනවා. අපිට පගාව දෙනවා මේ කියමුනේ ෆිල්ම් වල එක. ෆිල්ම් වල එක පගාව දෙනවා නේ ආදරේ. මැනේජර් මහත්තයා ඉතින් හරිම හොඳයි. අපේ රිවිව්ස් බලනවා. රිවිව්ස් බලන. ඉතින් අපිට එහෙම හැදිච්ච හෝස් ටිකක් අපිට පගාව දෙන හෝල් ටිකක් තියලා අපි ගියාම පොප්කෝර්න් එකක් දෙනවා. හරි. මේ එතකොට අපි ඕවරෝල් මූවි එක ගැන කතා කරගෙන ඉතින් ඕවරෝල් මූවි එකේ පළවෙනිටම කියන්න තියෙන දේ තමයි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ දුවන ෆිල්ම් එකක්. ඒ කියන්නේ එක නයිට් සිදුවීමක්. තනි දවසේ සිද්ධියක් කරන් තියෙන්නේ. ඒ නිසා මේක තාම උනන්දුවෙන් බලන්න පුළුවන් සිදුවීමක්. පළවෙනි විනාඩි 20-30 මම ඉස්සෙල්ලත් කිව්වේ පළවෙනි විනාඩි 20-30 මග අරින්න නැතුව බලන්න කියලා කිව්වේ. ඒක තේරුම් ගන්න බෑ. හේතුව මේකේ නම වීර දීර සූරන් පාර්ට් 2. පාර්ට් 2 කියලා මේකට දාලා තියෙන්නේ. මේ හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට හිතන්න පුළුවන් දේ පාර්ට් 1 එකක් එයි කියලා. පාර්ට් 2 එක ඉස්සෙල්ලා රිලීස් කළා පාර්ට් 1 එක පස්සේ රිලීස් කරා කියලා හිතන්න පුළුවන් එකක්. දෙක මේ ෆිල්ම් එකේ ස්ට්‍රක්චර් එක ෆිල්ම් එකක මුල පටන් ගන්නකොට මේක පටන් ගන්න වෙන ෆිල්ම් පටන් ගන්නවා වගේ නෙමෙයි. මේක පටන් ගන්න ෆිල්ම් එක මැදින් පටන් ගන්න. ඒ හින්දා මොකුත් තේරෙන්නේ කලවම්. ඒ හින්දා ෆස්ට් හාෆ් එක බලන කෙනෙකුට මේ පාර්ට් 2 එකනේ පාර්ට් 1 එකේ ඉතුරු ටික ඇති කියලා හිතාගෙන බලන්න පුළුවන් ටිකක් තියෙන්නේ. හැබැයි පාර්ට් 2 එකේදී අර ටික ක්ලියර් කරලා දෙනවා. ඒ හින්දා පාර්ට් 1 එක එන්නේ නැති වෙන්නත් පුළුවන්. මේක ඩිරෙක්ටර් කරපු කපටි වැඩක් වෙන්නත් පුළුවන් 2 කියලා දාලා තියෙන්නේ. 1 එක බලවන්න. 1 එක බලවන්න හෝ 1 එකක් නැතුව පළවෙනි ටික මිනිස්සුම කුතුහලයෙන් යුතුව බලවන්න. කරපු වැඩක් වෙන්න පුළුවන්. එතකොට ওই ටික තමයි මේ නිකන් මේ සිද්ධියක් විදිහට කියන්නේ විස්තරය හැටියට කියන්නේ. පාර්ට් 1 එකක් ඇවිල්ලා නැහැ බය වෙන්න එපා මාත් බය වුණා අපිට මග ඇරලාද කියලා. පාර්ට් 1 නැත්තම් ඇවිල්ලා. හැබැයි ওই නමින් මේ ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔය නමින් වෙන ඒක ඕවර්ලැප් වෙයි කියලා දන්නේ නැහැ 2 කියලා දාලා තියෙනවා. කොහොම හරි බලමු. ඔව් සමහරට ඒක ඕවර්ලැප් වෙන හින්දා මේකට 2 කියලා දැම්මත් දන්නේ මේ ඒකයි මේකයි අතර සිද්ධි දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ හින්දා මේ බය නැතුව බලන්න පුළුවන්. හොඳ ෆිල්ම් එකක්.
වික්‍රම්ගේ මෑත කාලේ ආව හොඳ බලන්න පුළුවන් විදිහේ හොඳ ලස්සන ෆිල්ම් එකක්. ඉතින් හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච තරම්ම උඩට ආවේ නැහැ. ඒ හින්දා අපි මේකට රේටින් දෙනකොට ඉතාලම කල්පනාකාරීව දිය යුතුයි කියලා මම හිතනවා. ගාඩ් දාගන්න. ආට්ස් වෙඩි තියනවා අපිට නැත්තම් කමෙන්ට් සෙක්ෂන් එකේ. අමාරුම කොටස. මේ ඇත්තටම මේ අර බැනලත් කමෙන්ට් දානවා කමන්නේ හරි සන්තෝසයි. එහෙම දාන්න හොඳ කියලා දාන්න අපි නොදන්න දේවල් දාන්න අපේ දෙමළ සහෝදර සහෝදරියෝ ඇති. අපි නොදන්න අපිට මිස් වෙච්ච වචන ඇති. අපි කියන්නේ දාන්න. හැල්ලම දාන්න. ඒ දාන එකෙන් වෙන්නේ මේ අපිට බණින එකක්වත් අපිට කියන එකකටත් වඩා අපිත් ඔයාලත් එක්කලා සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා තේරුම් ගන්නවා වගේම ඔයාලා හිතන පතන විදිහ අපිට දැනෙනවා එතකොට. එතකොට අපිට ඒත් එක්කලා මේ අපි වීඩියෝ එක කරන විදිහක් හරි වෙනස් කරන්න පුළුවන්. ඊළඟට අපේ වීඩියෝ බලන අනිත් අයට ලොකු උදව්වක් වෙනවා ඔයාලා දාන ඒ අදහස් ටික. හරි ප්‍රයෝජනයක්. ඉතින් ඒ නිසා මේ දාන්න ඒ ටික දාන එක හරි වටිනවා. බොහොම ස්තුතියි දාපු හැමෝටම. Thank you very much. ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ටත් බලා ගන්න. ඉතින් මේ හොඳ ගොඩක් වෙලාවට දැන් ඔයාලට බාන්න නෙළුම් කුළුණ වගේ ෆිල්ම් එකක් ගත්තාම ගොඩක් කට්ටිය එන්ජොයි කරනවා. කීප දෙනෙක් සමහරක් අය කියනවා මේ ලෝ රහක් නැහැ ওই ෆිල්ම් එකේ කියලා කියන අයත් ඉන්නවා. ඉන්නවා. එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා. ඒක හැටි ඉතින් ඒක ඒ තමයි ඉතින් එක එක්කෙනාගේ රසාස්වාදය. ඒක අපිට කාටවත් හොඳයි නරකයි කියලා කියන්න බෑ චිත්‍රපටි. ඒක දැන් මම සමහරක් වෙලාවට හොඳයි කියන එක මෙයා නරකයි කියන වෙලාවල් තියෙනවා. ඔව් දැන් මේ අපි දෙන්න මේ කතා කරලා කලින් එකපාරක් එහෙම වුණා ළඟදී නේ. එහෙම හැටි ඒක ඉතින්. මේ ඒකේ අවුලක් නැහැ. නරකයි නම් ඉතින් අපි එක එක්කෙනාට හරි. yes අපි යන රේටින් වලට. රෙඩි? ඔව් yes. අපි රාණියකට දුන්නා 4ක්. ඔව් ඒකත් එක්කම පෑ ගන්න එපා අපි යා. ඔහොම යා. නෑ මං කියන්නේ අපි දීපුවා මතක් කරන්නේ හොඳේ. ඔව්. ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් අනිත්‍ය මතක නැහැ දීපුවා. අයිස්ක්‍රීම් වලට එතකොට ඒවට ගොඩක් අඩුවෙන් දුන්නේ. ටැන්ටික වලට ටිකක් අපි අප් කරලා දුන්නා. මේකේ රේටින් මොකද කරන්නේ? 5 වගේ. 5.5 වගේ. සුපිරිත් නෑ. ඔව්. අවුලකුත් නෑ. අවුලකුත් නෑ. يعني මැද ලෙවල් එකෙන් පොඩ්ඩක් උඩට දා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ලොකු මේ ට්විස්ට් එකක්. මේ මට සිරි වගේ එකක් ආවේ නෑ ෆිල්ම් එක ඇතුලේ. ගලාගෙන ගියා. ස්ටෝරි එක සාමාන්‍යයි. වැඩේ ගොඩ දාලා තිබ්බා. බලන්න පුළුවන්. හොඳයි. හොඳ මට්ටමක. ඒ 5 දුන්නා කියලා අවුල් නෑ. අවුල් නෑ. හොඳයි. 5 දුන්නා 5 අපේ රේටින් එක 5. 5.5. 5.5. හොඳයි 5. 5.5 වගේ දෙමු. 5.5. හැබැයි 5.5 දුන්නා කියලා මේක අර ආතල් නැති ෆිල්ම් එකක් නෙමෙයි. එන්ජොයි කරන්න පුළුවන්. පට්ට. කියන්නේ හෝල් එකට ගිහිල්ලා ආතල්යක් ගන්න පුළුවන්. මේ අපේ රේටින් එක තමයි මේ. අපේ රේටින් එක මේක. ඒක අපි දෙන්නට දැන්න විදිහ. හරි. සහ අපි මේ අපි කලින් දීපු ෆිල්ම් එකයි හරිය මේ බලලා අපි ඒ ගානේ තියලා අපි හැමදෙස්සෙම හිතනවා හෙට එන ෆිල්ම් එක මීට වඩා ආතල් වෙන්න ඕනේ කියලා. වෙන්න ඕනේ කියලා. එතකොට ඒකට දෙන්න අර උඩ ටික ඉතුරු කරන් ඉන්නේ අපි. අපි දැන් මේක 7 8 9 10 කියන ටික අපි තියන් ඉන්නට සුපිරි ෆිල්ම් එකක් ආවොත් 11ට 12ට යන්න බැරි හින්දා. ඔව් 11ක් 12ක් නෑනේ. ඒක 10යිනේ තියෙන්නේ. මොකද එන්න තියෙනවා එහෙම ඒවා ටිකක්. ඒක බලාගෙන ඉන්නේ. මේ නම් අපි වැඩි මේ කතාවත් එක්කලා අපි කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. මොකද්ද? ටැන්ටිකෝ. හරි කුළුණ. කෙලින් කුළුණ. නෙළුම් කුළුණ ෆිල්ම් එක වගේම අපේ වීඩියෝ එක සෑහෙන රසවල තියලා තියෙනවා. අපේ වීඩියෝ එකත් රසවල තිබුණා. ඉතින් කුළුණත් බලාගෙනම ඉතින් ගොඩක් අය මේ මොනවාද මේ ෆිල්ම් එක බලන්න කලින් අපේ රිව් එක බලලා ගිය ගොඩක් අය අපිට කතා කරා. thank you. ටැන්ටිකෝ බලන්න යන්න කලින් අපි සිලොන්රු රිව් එක බලනවා. දැන් ගොඩක් අය එහෙම හුරු වෙලා ඉන්නවා. මේ ඉතින් සන්තෝෂයි. ඒ නිසායි අපි අර ගොඩක් ස්පොයිල් කරන්න නැතුව කියන්නේ. ඔයගොල්ලෝගේ ආතල්ලක් ගැන අපි සෑහෙන්න හිතනවා. හරි. එහෙනම් අපි ටැන්ටිකෝත් බලාගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්න ජය වේවා.